අයිබෝවන් සුබ දවසක් හැමදාටම. ඉතින් අදත් ඔන්න පුරුදු විදිහට මම ප්ලාන්ස් ටිකක් අරගෙන ආව රිපෝට් කරගන්නයි. තව මගේ අද ඉන්ඩෝ ප්ලාන්ට්ස් විතරක් නෙවෙයි මල් ටිකකුත් තියෙන හිටව ගන්න. ඉතින් අපි බලමු කොහොමද හිටව ගන්න කියලා. මේක නම් මොන්ස්ටරා වරයිටි එකක්. බේබි මොන්ස්ටරා කියන පොඩි වර්ගයක්. හරිම ලස්සනයි. ඉතින් මේකත් මං ළඟ ටික කාලයක් තිබුණා පොඩි පොට් එකේ. ප්ලාන්ට් එක පොඩි නිසා ගොඩක් කල් තියාගන්න පුළුවන් වුණා. ඉතින් රිපෝට් කරන්න හිතේ අලුත් පොට් එකකට අඩියට පොල් එලි කැලි ටිකක් දාලා ඊට පස්සේ ඒකට උඩින් මීඩියා එක දාලා හිටව ගන්න හැදුවේ. නිවසක් අලංකාර කරන්න ගොඩාක් ලස්සන පහසුවෙන් හදාගන්න පුළුවන් මේ බේබි මොන්ස්ටරා එක. මේකේ පත්‍ර අනිත් මොන්ස්ටරා වගේ ගොඩාක් විශාල වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන විශේෂත්වය. ඔයගලන්ට පේනවා ඇති මේකේ පොඩි කන්දේ මුල් වගේක් දාලා තියෙනවා. දැන් මේකත් ඉහළට වැල වගේ හැදෙනවා. මේ වෙලාවෙම පොඩි ආධාරකයක් මේකට තිබ්බනම් හොඳයි. නමුත් මම ළඟ හදපු පෝල් එකක් තිබුණේ නැහැ. හැබැයි තව ටික දවසක් මෙහෙම තියන්න පුළුවන්. තව ටික දවසක් ගියාට පස්සේ ආධාරකයක් තිබ්බට පස්සේ ඒකේ ඒතිලා මේක වැල වගේ හොඳට ඉහළට හැදෙනවා. මේ තියෙන්නේ මේ මෙතනින් ඕනනම් කට් කරන්නත් පුළුවන්. නමුත් ප්ලාන්ට් එක ගොඩක් පොඩි නිසා මම කට් කළේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මේ ප්ලාන්ට් එක හිටවගත්තේ. දැන් සති 2-3ක් යනකොට මේක ලස්සනට ඉහළට වැල වගේ හැදෙනවා. එතකොට උනත් අපිට මේකට මොස් පෝල් එකක් වගේ ආධාරකයක් තියලා ප්ලාන්ට් එක වැඩෙන්න උදව් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ප්ලාන්ට් එක තමයි මම හිටවගත්තේ. බලන්න මේක මම ගත්තෙම මේකේ ශාක පත්‍රවල තියෙන අලංකාරය නිසා ඒකේ පත්‍ර ගොඩක් පළලත් නැහැ. ඒකේ පත්‍රවල පැහැ කොළ පාට නෙවෙයි නිකන් අලු පාටක් වගේ. මට නම් මේක කලින් හම්බ වෙලා නැහැ. මලකුත් එක්ක හරිම ලස්සනයි. ඉතින් ඒකත් මම මේ පොට් එකේ හිටව ගන්න බැලුවේ බලන්න මේක ගොඩාක් තනිකරම වගේ හිටවලා තියෙන්නේ කොහොබත්වල. කොහොබත්වල හොඳටම හැදිලා තිබුණා. බලන්න කොහොබත්වල මේකේ මුල් පද්ධතිය හොඳටම හැදිලා තියෙනවා. කොහොබත් විතරයි දාලා තිබුණේ. මම ඒක නිසා මේ කොහොබත් මේකෙන් අයින් කරලා මීඩියා එක දාලා හිටවන්න හිතුවේ මල් හැදෙන එකක් හොඳට කොම්පෝස්ට් ටිකක් දාලා හිටවන්න හැදුවේ. මේකේ ගොඩක් වැඩි කොහොබත්. ඒක නිසා එක භාගයක් විතරම අයින් කරා. අයින් කරලා මේ විදිහට හිටව ගත්තේ. එතන මේ ප්ලාන්ට් එක හදන්න මම වැඩි දන්නෙත් නැහැ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මේක හරිම ලස්සනයි. මලත් එක්ක මේ ඇෂ් කලර් මේ කොළත් එක්ක හරිම ලස්සන අලංකාර ප්ලාන්ට් එකක්. ඉතින් මේක මල් හැදෙන එකක් නිසා මේක හිට වෙන වෙලාවෙම මම හිතුවා මේකට පෝර ටිකකුත් දාගන්න ඕනි කියලා. මම මේකට දාගත්තේ ඔස්මොකොට් එක. මෙතන වේලිච්ච මලකුත් තියෙනවා. මේක මම හිතන්නේ අර දාස්පෙතිය වගේ මලක් තමයි මට පේන්නේ. කෝකටත් මේ මල් වේලිච්ච මල මම පොඩ්ඩක් පැල කරන්න කියලා අපහු තියාගත්තා. ඊට පස්සේ මේ විදිහට ඔස්මොකොට් ටිකක් දැම්මා. ඔස්මොකොට් 15ක් 20ක් විතර දැම්මම ඇති. හැබැයි ඔස්මොකොට් එක දැම්මට පස්සේ ඊට උඩින් මාධ්‍ය දාන්න ඕනි. නැත්තම් මේ දවස්වල කොහොමත් රස්නෙත් වැඩි නිසා සාමාන්‍යයෙන් ඔස්මොකොට් වල ක්‍රියාකාරීත්වය මාස 6ක් 8ක් විතර වගේ කියලා කිව්වට අපේ රටේ තියෙන උෂ්ණත්වයත් එක්ක මාස සමහරක් කාලවල වල මාස 4ක් 5ක් වෙනකොට ඒකේ ක්‍රියාකාරීත්වය අවසන් වෙනවා. ඔස්මොකොට් වගේ පෝරක් දානකොට පොඩ්ඩක් පෝර වැඩි වුණා කියලා බය වෙන දෙයක් නැහැ. මොකද ශාකයේ පෝෂණ අවශ්‍යතාවය අනුව තමයි මේ ඔස්මොකොට් ඇට වලින් පෝෂක ශාකයට නිකුත් කරන්නේ. ඉතින් මේ විදිහට ඒ ප්ලාන්ට් එකත් හිටවගෙන මෙන්න මේකත් මම රිපෝට් කරගන්න හිතුවේ. මේකත් සෙන්සවෙරියා වරයිටි එකක්. මේකේ පත්‍ර උසට දිගට හැදෙනවා. නමුත් ඒක පොඩ්ඩක් රැලි වගේ හිටින ලස්සන පඳුරක් වගේ තමයි හැදෙන්නේ. මේක විශාල වෙනවා. ඕන්න ඉතින් අපේ පුතා ඇවිල්ලා සබන් බෝල් විදිනවා. එයාත් ඉතින් සෙල්ලම් කරගෙන යනවා මම වැඩ කරන වෙලාවට. ඉතින් මේ ප්ලාන්ට් එක හිටව ගන්න ගත්තේ මම ටිකක් වැඩි මීඩියා එකක්. වතුර උනත් දවස් ගානේ දාන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා. මම මේ ගැන කරලා තියෙන වීඩියෝ එකකුත්. අනිත් එක පොහොර දාන්න අවශ්‍යත් නැහැ. මේවා රිපෝට් කරලා මුල් පද්ධතිය දවස් 3-4ක් යනකොට හොඳට හයි වෙනවා. ඊට පස්සේ අවු වැටෙන තැනකින් තිබ්බම හොඳට හැදෙනවා මේවා.
වතුර වැඩි කරගන්න නැතුව හදාගන්න තමයි තියෙන්නේ. මේක මේ විදිහට මේ වගේ පොට් එකේ මම හිටෙව්වට තම මාස 6-7ක් යනකොට මේක ලොකු පොට් එකකට දාගන්න වෙනවා. මොකද මේක ගොඩාක් විශාල වෙනවා. හරි ලස්සනයි. හැබැයි දැන් මම ලොකු පොට් එකක හිටෙව්වොත් මේක වර්ධනය බාල වෙන නිසා මම මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ පෝස්ට් එකක හිටව ගත්තා. ඔන්න මේ දවස්වල ඉතින් හොඳට අවුව තියෙන නිසා සමහර ශාකවල හොඳ ලස්සනට මල් හැදිලා තියෙනවා. මේ මම ළඟ තියෙන දාස්පෙතියා ගහක්. ඉතින් ඒකේ හොඳට මල් හැදිලා පොහට්ටුත් ගොඩක් හැදිලා තියෙනවා. තද අවුවේ තමයි තියන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මම මේකට ඔස්මොකොට් ටිකක් දාගත්තා. ඔස්මොකොට් K1 හොඳට මල් හැදෙන්න. හොඳට පොර ටිකක් දාලා උදේ හවස වතුර දාලා අවුවේ තිබ්බාම ලස්සනට මල් හැදෙනවා. මේකේ මේ වේලෙන මල් වලින් අපිට පැල බෝ කරගන්නත් පුළුවන්. මේක හොඳට වැඩුණු ශාකයක් නිසා තද අවුවේ තියන්න පුළුවන්. හැබැයි පොඩි ශාක ගෙනල්ලා පැල වගේ තියෙනවා නම් ඒවා එකපාරටම තද අවුවට දාන්න නැතුව ටිකක් වර්ධනය වුණාට පස්සේ මොකද මේ දවස්වල ගොඩක් අවුව සැර වැඩ නිසා එකපාරට අවුවට දාන්න එපා. මෙන්න මේ ප්ලාන්ට් දෙකත් මම ටික දවසක් ගෙනල්ලා දැන් පොට් එක මදි වගේ. හැබැයි අර මේ දවස්වල තියෙන ගොඩාක් රස්නි ගතියත් එක්ක මට මේ දෙක රිපෝට් කරන්නත් බයයි. මොකද මේක ලොකුවට හැදිලා නැහැ අනිත් ප්ලාන්ට් එක වගේ. ඒක නිසා මම මේ පොට් එකේම තියලා ඒකටත් පෝර ටිකක් දාගත්තා ඒ ප්ලාන්ට් දෙකටම. හැබැයි මේවත් ටිකක් අවුව වැටෙන තැනක තියන්න ඕනේ. අවුවට තමයි හොඳට මල් හැදින්නේ. හොඳට වතුර දාන්න ඕනේ උදේ හවස මේ දවස්වල. ඉතින් මේ පැල දෙකත් ඒ විදිහට පොඩ්ඩක් ඒකටත් සාත්තු කරලා මම මෙන්න මේ ප්ලාන්ට් එක තමයි මේක ගොඩක් දවස් දැන් හිටවලා. හැබැයි මේ දවස්වල තද අවුවේ හරි අමාරුයි මේක හදන්න. මේක අවුවට නම් තියන්න බෑ. අවුවට තිබ්බහම මැලවෙනවා ගොඩක්. මේ ශාකයට තියෙන විශේෂත්වය තමයි වතුර දානකොට මේකේ කොළවලටයි මල්වලටයි වැඩි වතුර වැටෙන්නේ නැති වෙන්නේ දාන්න ඕනි. වතුර වැඩි වුණොත් මලුත් හැලෙනවා, කොළත් කුණු වෙනවා. ඒක නිසා වතුර දානකොට අපි මේකේ මාධ්‍ය තෙමෙන්න මුලට විතරයි දාන්න ඕනි. නැත්තම් ඉක්මනටම ගහ නරක් වෙන්න බලනවා. ඉතින් මේකටත් මේ විදිහට අලුත් මාධ්‍ය අලුත් කරලා ඔස්මොකොට් පොර ටිකක් දාලා තද සූර්යාලෝකෙ කෙලිම වැටෙන්නේ නැති දැනක එල්ල ගන්න ඕනේ. මේක එල්ලෙන පෝච්චි එක තමයි මම හිටවලා තියෙන්නේ. නිකම් පොට් එකක් හදන්න පුළුවන්. කොහොම හැදුවත් මේ හරිම ලස්සන විචිත්‍ර මල්. ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට් වලින් ඒවා ලස්සන විවිධ වර්ගයේ විවිධ වර්ණ වල මල් පැල්ල වලින් ඒවා අපේ හිතට ලැබෙන සතුට, හිතට ලැබෙන සැනසීම, අපේ පරිසරයට ලැබෙන අලංකාරය වගේම සමහරක් මල් තියෙනවා. මේ මල් වලින් අපිට පුදුමාකාර ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන පොකුරු වදමල්. පොකුරු වදමල් කියන්නේ ගොඩාක් ඖෂධීය ගුණයෙන් අනෝන මල් වර්ගයක්. ඉතින් මේ දවස්වල තියෙන උෂ්ණත්වයත් එක්ක ශරීරයේ දාහය නිවා ගන්න හොඳ රසවත් බීමක් හදා ගන්න පුළුවන්. පොකුරු වදමල් ටිකක් අරන් ඒ ටිකට උණු වතුර ටිකක් දාලා තිබ්බහම ටිකක් වෙලා යනකොට රතු පාටට අපිට මේ විදිහට ඒ වතුර ටික දකින්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක පෙරලා අරගෙන ඒකට කසකස ඇට ටිකක් දෙහි ටිකක් එහෙම නැත්නම් දොඩම් විෂ ටිකක් දාලා අවශ්‍ය විදිහට සීනි දාලා රසවත් පානයක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ පොකුරු වදමල් පානය ගොඩාක් ශරීරයට ගුණදායක පානයක්. අපේ සමට, අපේ හිස කෙස්වල නිරෝගීතාවයට, ඒ වගේම ගොඩාක් දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝග වලටත් ගොඩාක් ගුණදායක පානයක් කියලා තමයි සඳහන් වෙන්නේ. වගේම අපේ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරගන්නත් මේ පොකුරු වදමල් ගොඩක් උදව් වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ වගේ පානයක් හදාගෙන මේ දවස්වල අපේ දරුවන්ටත් දීලා අපිත් නිරෝගී වෙන්න උත්සාහ කරමු.